හායි කොහමද මගේ පුංචි යාළුවනේ? ඔන්න මම නම් හොඳින් ඉන්නවා. ඔන්න මම අද මගේ පුංචි යාළුවට නිවාඩු දවසේ හරිම රසවත් බිස්කට් පුඩින් එකක් අරගෙන ආවා. මගේ පුංචි යාළුවා කැමති නේද මේ වගේ රසමරස බිස්කට් පුඩින් එකක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් අපි යමු වැඩේට. එහෙනම් පුංචි යාළුවනේ අපි බලමුද බිස්කට් පුඩින් එකට අපි මොනවද ගත්තේ කියලා. අපිට ඕන වෙනවා චොකලට් බිස්කට් පැකට් එකක්, ඒ වගේම මාරි බිස්කට්, ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් ඕන වෙනවා. අපිට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට කිරි ටිකක් උනත් ගන්න පුළුවන්. එහෙනම් පුංචි යාළුවනේ අපි යමු වැඩේට. මුලින්ම මම කරන්නේ චොකලට් බිස්කට් එකේ ක්‍රීම් ටික වෙන් කර ගන්නවා. ඔන්න පුංචි යාළුවනේ මම මේ බිස්කට් ටික වෙන් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් චුට්ටක් මේ බිස්කට් වලට එකතු කරගන්න. කිරි චුට්ටක් ඕන වෙන නිසා මම මිලිලිටර් 100ක් මැනලා ගත්තා. අපි දැන් බිස්කට් ටික පෙගෙන කිරි ටිකක් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට මම බිස්කට් ටික මිශ්‍ර කරගන්නවා. ඔන්න දැන් මම මාර බිස්කට් 10කුත් මේකට එකතු කරගන්නවා. ඔයාලත් මේ විදිහට කෑලි කඩලම එකතු කරගන්නකෝ. මාර බිස්කටුත් එකතු කරා මේ බිස්කට් පුඩින් එක හරිම රසයි. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්නවා. ඔන්න දැන් හරි. දැන් මම මේ බිස්කට් ටික ලන්ච් ෂීට් එකක් එලාගත්තු බොක්ස් එකකට දාගන්නවා. හරි. දැන් අපිට තියෙන්නේ මේ බිස්කට් ක්‍රීම් ටික උඩින් මේකට ලේයර් කරගන්න. ඔන්න ක්‍රීම් ටිකත් මම එකතු කරගත්තා. දැන් මම කිරි චුට්ටක් එකතු කරලා මේ විදිහට හදාගන්නවා. මෙන්න මේ විදිහට අපි දැන් මේ බිස්කට් ටික හොඳින් තද කරලා හදාගන්නවා. ඔන්න දැන් හරි. අපිට තියෙන්නේ දැන් මේ බිස්කට් පුඩින් එක 6 වෙනකම් පැය 4ක් විතර ෆ්‍රිජ් එකේ යට කොටස තියාගන්න. ඔන්න හරි. මේ තියෙන්නේ පැය 4කට පස්සේ මගේ බිස්කට් පුඩින් එක. අපි බලමු කොහොමද කියලා. හොඳට සෙට් වෙලා වගේ. අපි බලමු කොහොමද කියලා. මම මෙම ලන්ච් ෂීට් එක අයින් කරනවා. අපි දැන් බිස්කට් පුඩින් එක කපලා බලමු. දැන් තමයි රස බලන වෙලාව. හරිම රසයි. මම මේ තරම් රස බිස්කට් පුඩින් එකක් කවදාවත් කාලම නැහැ. ඉතින් මගේ පුංචි යාළුවොත් මේ විදිහටම හරිය රස බලන්න ඕනේ. යාළුවන් අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් පුංචි යාළුවනේ මම තවත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකකින් ඔයාලගේ දෙට එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.